මේ බැසිල් රාජපක්ෂ මහත්මයාට ඕනකම තිබුණා ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්න. එවකට හිටපු ජනාධිපතිතුමා මුණ ගැහෙන්න ගිහිල්ලා ඉල්ලුවේ විපක්ෂ නායකකම දෙන්න. අපි දිව ගැට ගහලා ගොත ගසමින් තමයි මෙච්චර කල් කතා කරන්නේ. අද පෙරවරුවේ කොළඹදී පැවති මෙම මාධ්‍ය හමුවට හවුල්කාර පාර්ශව 11න් 10ක නායකයින් සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතින්ද ඊට එක්ව සිටියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමට පෙර සිට අපේ කඳවුර ඇතුලේ යම්කිසි අභ්‍යන්තර අරගලයක් තිබ්බා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාට ඕනකම තිබුණා ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්න. පොදු ජන පෙරමුණ කියන පක්ෂයත් සම්පූර්ණ තමන්ගේ තනි පුද්ගල දේපලක් හැටියට යොදාගෙන ඔහුගේ උත්සාහයක් තිබුණා ඒ අපේක්ෂකත්වයට එන්න. මහින්ද සුළඟ ආරම්භ කරන්න මූලිකත්වයේ ගත්තු පිරිසක් හැටියට අපි හිතුවා මහින්ද රාජපක්ෂ නෙවෙයි නම් මේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසු ගෝඨාභය රාජපක්ෂ කියලා. ඉතින් ඒක බැසිල් රාජපක්ෂ මහතාගේ සිහිනයට සැලකිය යුතු බාධාවක් එතනින් ඇති වුණා. 2015 ජනවාරි 8 පරාජයටපත් වෙලා ඔහු මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිතුමා මුණ ගැහෙන්න ගිහිල්ලා ඉල්ලුවේ විපක්ෂ නායකකම දෙන්න. ඉතින් ඒකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කැමති වුණේ නැහැ. පස්සේ ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නොකිය රටෙන් පිටව ගියා. ඔහුව ජනාධිපති කරන්න එහෙම අසනීපයක් අපිට තිබුණේ නැහැ. ඒ ප්‍රතිපත්තිමය ගැටුම මේ ආර්ථික අර්බුදයේදී මතුවලා තියෙනවා. ඒක ගැන වගේ වගක් නැතුව කිසි ප්‍රශ්නයක් නැහැ. තව ටික කාලෙන් අපි ගොඩ යනවා වගේ අර බොහොම නිකන් තමන්ට ස්වයං වින්දනය ලබා දෙන සිතුවිලි වල ගිලිලා ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඔහු කියලා තියෙනවා අපි දෙදෙනා අමාත්‍ය තනතුරු වල ඉන්නවා නම් ඔහු අමාත්‍ය මණ්ඩලයට එන්නේ නැහැ කියලා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලු අවස්ථාවලදී වගේම පවුලේ බලපෑමට යටත්ව ඔහු තීරණය කර තිබෙනවා තමන්ගේ සහෝදරයා ඇමති මණ්ඩලයට එන එක නොයන එක වළක්වා ගැනීම සඳහා අප දෙදෙනාව අමාත්‍ය තනතුරු වලින් ඉවත් කරා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බරපතල ලෙස බැසිල් රාජපක්ෂ කියන චරිතයේ විසින් ඔහුට අවශ්‍ය කරන පරිදි පාලනයට නතු වෙච්ච චරිතයක්. කනගාටුවට කාරණේ ජනාධිපතිවරයාටත් ඒ බලපෑමෙන් ආත්මි දෙන්න බැරි වෙලා තියෙනවා. අපි මේ තනතුරු වලින් ඉවත් කිරීම පිළිබඳ තීරණයට අපිට කිසිම ඒක ආගන්තුක නැහැ. අපි කරලා තියෙන්නේ ජනවරමට අනුකූලව ක්‍රියා කිරීම පමණයි. ඉතින් ඒකට ප්‍රතිචාරය වෙන්නේ අපි අමාත්‍ය තනතුරු වලින් අපි ඉවත් කිරීම නම් ඒක අපි තාම සතුටෙන් බාර ගන්නවා. මට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි කියලා. ඉතින් ජනාධිපතිවරයා හරි ඔහුට උපදෙස් දෙන මුදල් ඇමතිවරයා හරි තීරණය කළා තියෙනවා ආර්ථික අර්බුදයෙන් ගොඩේමට නම් මේ ඇමතිවරු දෙන්න ඉවත් කරන්න. දැන් අපි දෙන්න ඉවත් කරාම ඩොලර් පැටවු ගහනවා, තෙල් උනනවා, විදුලි බලය කප්පාදුව නතර වෙනවා. පුදුම ආශ්චර්යමත් දෙයක් වෙන්න නියමිතව තිබෙනවා. එහෙම හරි කමක් නැහැ. මේ ආර්ථික අර්බුදයෙන් අපේ රටට ගොඩ එන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටු වෙනවා. අපි දිව ගැට ගහලා ගොත ගසමින් තමයි මෙච්චර කල් කතා කරේ. දැන් මේ රට මෙතනට අරන් ගියේ කොහොමද? ඒකට වගකිව යුත්තෝ කවුද කියන එක ගැන අපිට නිදහසේ කියන්න පුළුවන් වගේම නිදුරු දිනක අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකිව යුත්තේ ආණ්ඩුවේ කවුරුන්ද කියන එක අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සූදානම්. 1958 දී දේශපාලන නවකතාවක් ඇමරිකාවේ ප්‍රකාශයට පත් වුණා දී අග්ලි ඇමරිකන්. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යලි ශ්‍රී ලංකාවේ ලියවිමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් නිදහස් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. අපි සාක්ෂි සහිතව පෙන්වනවා මේ රට මෙතනට ගෙනාවේ කොහොමද කියලා. මොකද මේ සිතාමතා මේ කුමන්ත්‍රණය කරන්නේ මේ රට 1997 ඉන්දුනීසියාව තිබුණු තැනට අරන් යන්නයි කියන සාධාරණ සැකය අපිට තියෙනවා. රාජයේ නායකත්වය මේ දෙපළ ඒ ඇමති ධූරවලින් ඉවත් කිරීමෙන් සිදු කළේ වරදක් කියන එක මුළු රටම කහඬින් කියනවා. ඒ ගැන යුක්තියක් මේ රජය ඉටු කරන තුරු මට මගේ අමාත්‍ය ධූරයේ කටයුතු ඉටු කළ නොහැකි. අමාත්‍යවරයෙක් හැටියට කැබිනට් රැස්වීම වලට යෑම හෝ ඇමතිවරයෙක් හැටියට මගේ වගකීම ඉටු කරන්න මට පුළුවන් කමක් නැහැ. දැන් යම් සංඥාවක් පත්තු වෙනකොට අවදානම පෙන්වන්න රතු පාටින් ස්විච් එක නිව්වහම හරියනවා. අපි විපක්ෂයට එකතු වෙන්නේ නැහැ. ඒක ගැන කවුරුත් චක්කයක් හිතා ගන්නවා. මේ ආණ්ඩුව ගැන කලකිරින මේ ආණ්ඩුවට ඡන්ද දීපු ක්‍රියාකාරී ප්‍රාදේශීය නායකයෝ ඒ අයට අනාථ වී ඉන්නට ඉඩ දෙන්න බෑ. එයාට යම්කිසි හෙවණක් හදා දීම අපේ වගකීමක් වුණා. ඒකත් ඉටු කිරීම වෙනුවෙන් තමයි මේ පක්ෂ 11 එකතුව අපි ඇති කළේ. රට දැන් තියෙන තත්ත්වයට ඔබතුමාලත් වගේ කියන්න ඕනේ. අපි වගේ කියන්න ඕනේ. අපි වගේ කියන්න ඕනේ අපි දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටපු අය. එහෙම අය නම් අපි වගේ කියන්න ඕන. කිව්වේ බැසිල් රාජපක්ෂ සමාජිතුමාව පාර්ලිමේන්තුවට ගේන්න ඔබතුමාලේ මේ අත උස්සලා පාර කැපුවේ. බැසිල් රාජපක්ෂව පාර්ලිමේන්තුවට ගෙන්න අපි අත ඉස්සුවේ නෑ. නෑ ඔයගොල්ලන්ගේ විරුද්ධත්වයක් තිබුණේ නෑනේ. ඇයි නැත්තේ? අපි විරුද්ධ වුණා. 20 වෙනි සංශෝධනයේ සම්මත වුණාට පස්සේ මගේ මාධ්‍යවේදියෙක් ඇහුවම මේක පාවිච්චි කරලා කවුරු හරි එයිද කියලා මං කිව්වා රෙද්දක් අඳින ලැජ්ජ බය තියෙන
තියෙන මිනිහෙක් නම් එන්නේ නැහැ කියලා. ඉතින් ලැජ්ජ බය නැති මිනිහෙක් ආවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. ආයිනම් මේ ජනාධිපතිවරයාගේ ඇමතිකමක් දරන ආණ්ඩුවක ඉන්න අපේ කිසිම සූදානමක් නැහැ. දැන් ඉතින් අගමැතිතුමා මම දන්න විදිහට මේ ගත්තු තීරණයට අගමැතිතුමාගේ කැමැත්තක් නැහැ. අගමැතිතුමා නම් මටත් උදේ ඇමතිතුමාටත් කතා කරා. එතුමා යම්කිසි වේදනාවකින් කතා කරේ. නමුත් එතුමා හිටපු ස්ථාවරේ නෙවෙයි අවසාන වශයෙන් තීන්දුව වෙලා. බැසිල් රාජපක්ෂට තියෙන එක කොන්ත්‍රාත්තුවක්. ඔහුගේ විශ්‍රාම ජීවිතය ගෙවෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එහෙ තමයි යාගේ දේපල තියෙන්නේ. ඇමරිකාවට ඕන වෙලාවක පුළුවන් බැසිල් රාජපක්ෂව මනි ලොන්ඩරින් කියන චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්න. ඒක වෙන්නේ නැත්තේ කොහොමද? ඇමරිකාව වෙනුවෙන් ඔහු සේවය කරන්නේ. මේ ආර්ථික අර්බුදය ඉතාම දැවැන්ත ආපදාවක් බවට පත් වෙන්න ඉඩ හැරලා අර ඉන්දුනීසියාවේ වගේ විශ්වම මානසිකත්වයට මහජනයා පත් වෙන්න ඉඩ හැරලා ඇමරිකානු උපාය මාර්ගයට මේ රට ගොදුරු කරන එක තමයි බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුව. ඔහු වැඩ කරන්නේ ඒ අරමුණින්. එතන විශ්‍රාම සුවයේ නිදහසේ ඉන්න නම් මෙතන පාවා දීම කරන්න. මෙතන පාවා දීම නොකර එතන විශ්‍රාම දිවියේ සුවසේ ගත කරන්න බෑ. එහෙම ගත කරන්න ගියොත් මනි ලොන්ඩරින් වලට අහු වෙන එක වළක්වන්න බෑ. බැසිල් එමතුමා කියන්නේ තම සූක්ෂම අමාත්‍යවරයෙක්. මොන සූක්ෂමද අනේ? හොරකමට විතරක් සූක්ෂමයි.